කාර්යක සමයේ 4 වන සතියේ අවසාන දවසේ සෙන්සුරාදා දවසේ අපිට කතා කරනවා ශුද්ධ ලීවිල තුළ ජේස් වහන්සේගේ දේව පුත්‍ර භාවය ගැන ප්‍රශ්න කිරීම. දැන් මේ ලොකු විවාදයක් ඇති වෙනවා. අන්තිමට ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මේ කාරණාවත් එක්ක මොන්ට බැරි වෙනවා මේ ඉන්න මෙසියස් වහන්සේ මේ ඉන්න ගැලුම්කරුවා නම් තමුන්ව ගලව ගන්න ආපු තෙරන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිගන්නවා. ඒකට හේතුව තමයි තමුන්ට අවශ්‍ය විදිහේ දේවල් කරගන්නට ජේස් වහන්සේ තුළ බැරි වුණ නිසා. අපි පළවෙනි කීමේ දකින්නවා ජෙරමියා දිවසවරයාගේ කතාව. ජෙරමියා දිවසවරයාට ප්‍රතික්ෂේපෙ ලක් වෙන සිද්ධ වෙනවා. නිසා මේ හැම කාරණාවක් තුළම අපි දැනගන්න ඕන දේ තමයි දකින්න ඕන දේ තමයි ඵල ඇති ගහටයි ගල් ගහන්න කියන්නේ. ඒ නිසා ජේස් වහන්සේට මේ කාරණාව සිද්ධ වෙද්දී උන්වහන්සේට මේ විදියට ප්‍රතික්ෂේපෙ ලක් වෙන්න සිද්ධ වෙන්නේ. උන්වහන්සේ සත්‍යවාදීව කටයුතු කරපු නිසා. ඒ වගේම මමත්වයේ තුල කටයුතු කරපු පිරිසක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා. ඒ නිසා අපිට ඊයේ දවසේ මතක් කරලා දුන්නා අපි මේ ලෝකෙට ආපු හේතුව අපි මේ දේව සැලැස්ම දේව කැමැත්ත ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ නිසා අපේ ජීවිතේ අපි ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මමත්වයේ නිසා. ඒ මමත්වය තුළ ඒ දේව පුත්‍ර භාවය ප්‍රතික්ෂේප කරන නිසා මට ඕන දේ ජේසුස් වහන්සේගේ කරගන්න මම උත්සාහ කරන නිසා. ඒ නිසා මම එදා හිටපු ජුදෙවෙක් වගේ කටයුතු කරා. ඔතක්ස්ලා ජේසුස්